හායි කොහොමද ඉතින් කට්ටිය channel එකත් එක්ක ඉඳපු පරණ අයට පොඩි වෙනසක් ඇති channel එකේ මේ වගේ වීඩියෝ එකක් අපි කරන පළවෙනි පාර අපි මෙතෙක්කල් channel එකේ කරේ screen recording විතරයි ඒ වගේම channel එකට අදට අවුරුදු 2ක් වෙනවා channel එකේ videos නම් හරියට continue කරගෙන යන්න බැරි වුණා තිබුණ වැඩත් එක්ක අපි channel එකේ videos දිගටම continue කරගෙන යමු පළවෙනි වීඩියෝ එක විදියට මම අද කරන්න හිතුවා ඔයාලට කියලා දෙන්න හිතුවා මම මේ Sprout Geeks කියන site එකෙන් කොහොමද මේ ඩොලර්ස් 800 ගාණක් හෙව්වේ කියලා ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් ගොඩක් පොඩි වැඩ ටිකක් තියෙන්නේ කරන්න අපි බලමු මේ site එකේ වැඩ කරන්නේ කොහොමද කියලා අපි යමු වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා channel එක subscribe කරන්න වීඩියෝ එක හොඳයි නම් like කරගෙන යන්නත් අමතක කරන්න එපා ඉන්නේ අපේ website එකට ඔයා link එකෙන් ඇවිත් ඔයාට sign up වෙන process එක මම පෙන්නන්න කලින් මම ඔයාට පොඩි මොටිවේෂන් එකක් විදියට මම මේකේ විත්‍රෝ ගත්ත විදිය සහ මම හොයපු ගාන ඒ වගේම මේකේ ලංකාවේ කට්ටිය කොච්චර දැනට මේ සයිට් එකෙන් earn කරලා තියෙනවද කියලා මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් මේක තමයි ඉන්ටර්ෆේස් එක කලබල නොවී ඉන්න මම මුලින් ඉඳන් process එක කියලා දෙනවා අපි යමු මගේ profile එක ඇතුළට මේක මම ලංකාවේ ඉඳන් කරපු account එක profile එක ඇතුළට යමු ප්‍රොෆයිල් එක ඇතුලේ මේ තියෙනව නේද මේ මම earn කරපු ගාන ඩොලර් 833ක් හොයලා තිනවා මම මේ site එකෙන් ඔයා දැන් යන ඩොලර් රේට් එකත් එක්ක බලන්න මේක වැඩි කරලා කීයක්ද කියලා මේක last task එක නම් submit කරලා දින අවුරුදු දෙකකට කලින් ඊට පස්සේ මම මේ site මේක කරේ නෑ මම මට කරන්න උනේත් නෑ අපි බලමු ගිහිල්ලා මෙතන මේ job ranking වල කොහොමද කට්ටිය හොයපු ගණන් කියලා මේ පේනව නේද මුලින්ම ඉන්නේ වෙනිසුලාවේ කෙනෙක් එයා ඩොලර් 6000 ගණක් හොයලා තිනවා අපි බලමු ලංකාවේ අය මේ පේනවනේ ලංකාවේ අය ඉන්න ඩොලර් 3000 ගණන් 2000 ගණන් හොයපු අය ඉතින් ගෙදර ඉන්න කෙනෙක්ට ජොබ් එකක් කරන්න නැති කෙනෙක්ට ජොබ් එකක් කරන කෙනෙක්ට පාර්ට් ටයිම් එකක් විදියට ෆුල් ටයිම් එකක් විදියට කරගෙන යන්න පුළුවන් සයිට් එකක් සාමාන්‍ය ගණක් හොයාගන්න පුළුවන් සයිට් එකක් අපි ඉස්සරහට යමු මේක sign up වෙන්න දැන් අලුතෙන් account එකක් හදන විදිය process එකට යනකම් පටන් ගමු හරි අපි යමු හරි ඔයා comment section එකේ තියෙන link එකෙන් ආවට පස්සේ ඔයාට මෙන්න මේ වගේ interface එකක් තමයි පෙන්වන්නේ ඔයා මෙතන sign up උඩ click කරන්න ඊට පස්සේ ඔයාට මෙන්න මෙතන විස්තර ටිකක් දෙන්න වෙනවා ඔයාගේ first name එක last name එක මේවා හරියටම දෙන්න ඔයාගේ identity එකේ හරි passport එකේ හරි තියෙන විදියට ඔයාට verification එකක් කරන්න වෙනවා සමහර වෙලාවට ඒක නිසා හරියටම විස්තර ටික දෙන්න මෙතන nickname එකක් දෙන්න email එක password එක දෙනකොට capital ඉංග්‍රීසි අකුරක් simple අකුරු ඉලක්කම් @ වගේ symbol එකකුත් එක්ක දෙන්න මෙතන රට අනිවාර්යෙන්ම දෙන්න ඔයාගේ රට ශ්‍රී ලංකා එහෙම නැත්නම් ඔයා ඉන්න රට දෙන්න මට දැන් ඉන්න රටත් එක්ක මට ලංකාවේ account එක පාවිච්චි කරන්න බෑ ඒක නිසා තමයි මම වැඩිපුරම ලංකාවේ account එක අතහැරලා දාලා තිබුණේ ඒ වගේම මතක් කරන්න ඕනේ ඔයා එකම කම්පියුටර් එකෙන් account දෙක තුන කරන්න යන්න එපා suspend කරනවා එකම connection එකෙන් account දෙක තුන කරන්න යන්න එපා suspend කරනවා අපරාධි මහන්සිය ඒක නිසා ඔයා එක කම්පියුටර් එකකින් එක connection එකකින් එක account එකක් මුලින් try කරලා බලන්න ඊට පස්සේ ඔයාට හරියනවා නම් ඔයා වෙන තව device එකක් වාර්ත කරන එකට තව account එකක් හදලා වෙනම connection එකක් දාලා කරගෙන යන්න මෙතන ඔයා රට තේරුවට පස්සේ ඔයාට මෙතන ටික් දෙක දාලා මෙතන sign up දෙන්න වෙනවා ඊට පස්සේ ඔයා email එක verify කරගෙන account එකට log වෙන්න අපි log වෙමු මගේ account එකට හරි මම මගේ අලුත් account එකට log වුණා අලුතෙන් හදපු එකට මම දැන් ඉන්න රටට හදපු එකට ඒ කියන්නේ බල්ගේරියාවට හදපු account එකට මම log වුණා ඔයාට මෙන්න මේ වගේ මුලින්ම ඉන්ටර්ෆේස් එකක් තමයි පෙන්නන්නේ මෙතන බයෝ පැත්තට මේ වගේ ටික් එක වැටිලා තියෙනවා ෆ්‍රීලාන්සර් පැත්තට එක මාරු කරගන්න මාරු කරගත්තට පස්සේ ඔයාට එනවා මෙන්න මේ වගේ warning message එකක් මුලින්ම මේ වගේ ටයිමින් එකක් තියෙනවා මෙතන මේක 0 කරගන්න ඔයා ජොබ් ටිකක් කරන්න ඕනේ ඊට පස්සේ මේක 0 වෙනවා ඔයාට මෙතන මුලින්ම මෙතන micro jobs කියලා තියෙන්නේ මෙතන ගිහින් find job ගියාට පස්සේ ඔයාට මෙන්න මෙතන එක එක jobs තියෙනවා ඔයාට කරන්න පුළුවන් YouTube watch කරන්න පුළුවන් ඒ වගේම blog post දාන්න පුළුවන් SEO job තියෙනවා ගොඩාක් job තියෙනවා මේ තියෙන airdrop කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් තමයි තියෙන්නේ අත්‍තරම හොඳ ගාණක් හොයාගන්න පුළුවන් මේකෙන් ඔයා මහන්සි වුණොත් මේ job කරන්න කරාට පස්සේ තාම මේකේ හොයන්න විදියක් තියෙනවා Fiverr එකේ gig දාන විදිය වල දන්නව ඇතිනේ ඔයා Fiverr එකේ gig දාන විදියට මේකේ gig දාන්න පුළුවන් හරිද ඉන්න මම පෙන්නන්නම්
මෙතන ගිග්ස් ඔප්ෂන් එකට ගියාට පස්සේ මේ තියෙන ගිග් මේ කට්ටිය එක ගන්න. මේක 5 එකට වැඩිය මම කරා මගේ අනිත් account එකේ මට orders ආවා. මම හොඳ ගාණක් හොයාගත්තා මේකෙන්. මම ආටිකල් ලියලා ආටිකල් මම රයිට් කරනවා කියලා තමයි දැම්මේ. මට හොඳට orders ආවා. මේක ඔයා මෙන්න මෙතන මේ 150 තියෙන ගාන මේක 0 කරගන්න. ඒ කියන්නේ 150ක ඔයා මෙතන එක ජොබ් එකක් කරාට පස්සේ ඔයා මෙතන සබ්මිට් කරාට පස්සේ ඔයාට මෙතන ඉන්ටර්වල් එක තප්පර 150ක් ඉන්න වෙනවා අනිත් ජොබ් එක කරන්න. ඔයා මේක කරන්න ඔයා සැටිස්ෆයි වෙන්න මේක අඩු වෙනවා 0 වෙනවා. ඊට පස්සේ ඔයාට මේක එක දිගට ජොබ් කරගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාට ජොබ් කරන්න කලින් මෙයාලා එනවා 2 step verification එකක් ඇඩ් කරන්න කියලා. එතකොට ඔයා Google Authenticator app එක download කරලා phone එකට ඒක නම් ගොඩක් සරල පියවරක්. ඔයා 2 step දාගන්න QR එක ස්කෑන් කරලා එතන code එක ගහලා ඊට පස්සේ මෙයාලා backup key ටිකක් දෙනවා. ඒ backup key ටික download කරලා කොහේ හරි save කරලා තියාගන්න. ඊට පස්සේ මේකේ මෙතන wallet එක තියෙනවා. ඔයාට withdraw එකක් දාන්න ඕන. මේකේ withdraw දාලා නෑ මම මේ කලුත් account එක. withdraw දාන්න කලින් ඔයාට මේකේ personal information complete කරන්න වෙනවා. home address complete කරන්න වෙනවා. KYC කරන්න වෙනවා. හරිද? මම ඒක තමයි ඔයාට මුලින්ම කිව්වා. ඇත්ත විස්තර දෙන්න. ඔයාට මේ KYC කරන්න වෙන account එක. ඔයා KYC කරාට පස්සේ ඔයාට පළවෙනි $5 complete වුණාට පස්සේ ඔයාට withdraw එක ගන්න පුළුවන්. withdraw එක ගන්න පුළුවන් මෙයාලගේ PayPal පුළුවන්. ඊට පස්සේ cryptocurrency පුළුවන්. ඒ වගේ ගොඩක් ලේසි දේවල් තියෙනවා. ඔයාට තව මේක බලලා ඔයාට මේකේ ජොබ් කරන්න තේරෙන්නේ නැතුව ඇති සමහර ඒවා ඔයා YouTube එකේ සර්ච් කර කර බලන්න මේක කරන්නේ කොහොමද කියලා. ඔයාට මේක ඒ වගේම ඔයාට මෙතන bio option එක දුන්නොත් ඔයාට ඔයාගේ Facebook page එක like ඕන නම් ඒ වගේ දේවල් වලට කට්ටිය මෙතන ඇඩ් කරගෙන ඒ කියන්නේ ඔයාට Facebook page එක like ඕන නම් YouTube channel එකට subscribers ලා ඕන නම් ඒ වගේ දේවල් වලටත් මෙතනින් වැඩ ගන්න පුළුවන්. මේ බය එකට ගිහින් ඔයාට ඇඩ් එකක් දාලා ඔයාට සල්ලි වියදම් කරලා මේක බයර්ස්ලට සහ ෆ්‍රීලාන්සර්ලට යූස් කරන්න පුළුවන් හොඳ සයිට් එකක්. මම දැන් ඔයාලට පෙන්නනවා මම හොයපු ගාන. මේක මම ඒ කාලේ මට මතකයි මම දවසට පැය 4ක් වගේ තමයි වැඩ කරේ. ජොබ් තිබුණා. හොඳට ජොබ් තිබුණා. කරලා තමයි ගාන හොයාගත්තේ. ඒවා try කරලා බලන්න. හරි ගියොත් කමෙන්ට් එකක් දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. එතකන් සුබ දවසක්.